සාදරයෙන් පිළිගන්නවදත් මාස්ටර් මූවී වොචර්ස්ලා සියලුම දෙනා. මිනිස්සෙගේ ජීවිතයේ තරුණ කාලය කියන්නේ ඇත්තටම ඔහුට ගොඩාරියක් වටින මතකයන් පිරුණු එක්තරා කාලයක්. හැබැයි තරුණ කාලේ ගන්න සමහර ආවේගශීලී තීරණ හින්දා ඒ මිනිස්යාගේ සම්පූර්ණයෙන්ම ජීවිතයේ අනිත් පැත්ත හැරෙන්නත් පුළුවන්. එහෙනම් පිළිගන්නවා ඔයාලා පුන පුනා බලාගෙන ඉඳපු මේ අද්විතීය ෆිල්ම් එකට. බිලියන පතියෙක්ගේ සැබෑ වත්කම් හොයාගෙන යන ගමනකට. දක්ෂ රහස් පරීක්ෂකයෙක්ගේ තරුණ කාලේ වෙච්චි එක්තරා සිදුවීමකට තමන්ගේ තාත්තා කවුද කියලා හොයාගෙන යන දක්ෂ ළමයෙක්ට ඒ වගේම හිතුන වෙලාවට ලෝකයේ සුපෝග භෝගීම වාහන පදින දක්ෂ කාන්තා රියදුරුවරියගේ කතාවකට. එහෙනම් පිළිගන්නවා 2024 රිලීස් වුණ හොඳම ෆිල්ම් එක වීකෙන්ඩ් ඉන් ටයිපේ. නීත්‍යානුකූලව හම්බුණු තමන්ගේ දරුණු ස්වාමියා අතහැරලා දාලා තමන්ගේ තරුණ කාලේ හම්බුණු පෙම්වතාව ආපහු හොයාගෙන යන මේ කාන්තාවට අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට එක්තරා බිලියනපති ව්‍යාපාරිකයෙක්ව පෙන්නනවා. මෙයාගේ නම කින් ක්වාන්. මම මෙයාට මෙතන ඉඳන් ක්වාන් කියලා කතා කරන්නම්. ක්වාන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙනවා. ඉතින් මේ නිසා තමයි මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් මෙයාගේ වටේ ඉන්නේ. හැබැයි ඉතින් මිනිහට විරුද්ධව එක චෝදනාවක් නෙමෙයි තියෙන්නේ. චෝදනා විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඉතින් ක්වාන් නම් මාධ්‍යවේදීන්ට කියන්නේ මේ හැම චෝදනාවක්ම අසත්‍යයි කියලා. ක්වාන් වාහනේට නැග්ගට පස්සේ මෙයාගේ නීතිඥයන් මෙයාට කතා කරනවා. ඉතින් මෙයාලා කියන්නේ බොහෝ වෙලාවට අධිකරණයෙන් ඔයාගේ වෙළඳාම පාලනය කරයි කියලා. ඒ කියන්නේ තවදුරටත් මෙයාට නිදහසේ වෙළඳාම් කරන්න බෑ. මේ නිසා අධිකරණයේ පත් කරපු අධ්‍යක්ෂක මණ්ඩලයෙන් මෙයාට අනුමැතිය ගන්න සිද්ධ වෙනවා හැම වැඩකටම. ඉතින් මේ ආපු ස්ට්‍රෙස් එකත් හින්දා මෙයා තමන්ගේ බිරිඳට කෝල් එකක් ගන්නවා. හැබැයි ඉතින් මේ වෙලාවේ මේ කාන්තාව ඉන්නේ වෙන වැඩක. මෙයාගේ නම ජෝයි. ජෝයි ඇවිල්ලා තියෙන්නේ ෆෙරාරි බ්‍රෑන්ඩ් එකේ අලුත්ම වර්ෂන් එකක් වන 488 GTB කියන වාහනයක් සල්ලි වලට ගන්න. ඇත්තටම ජෝයි කියන්නේ එක පැත්තකින් වාහන පිස්සියක්. ඉතින් ජෝයි මේ ෂෝරූම් එකේ ඉන බෝයි කෙනෙක් එක්ක මේ වාහනේ පොඩි ටෙස්ටින් හය එකක් යනවා. ඔයාලට ජෝයිගේ ඩ්‍රයිවිං හැකියාව දැක්කට පස්සේ හිතාගන්න පුළුවන් මෙයා ඇත්තටම මේ වාහන පදින්න කොච්චර දක්ෂද කියලා. හැබැයි ඉතින් මේ බෝයි නම් කෑ ගහනවා වාහනේ නවත්තන්න කියලා. ඒ මොකද මිනිහා නම් හිතාගෙන ඉන්නේ තමන්ගේ අවසාන වෙලාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ජෝයි මේ වාහනේ ෂෝරූම් එකට ගෙනල්ලා සල්ලි ගෙවලා මෙයා මේ වාහනේම ආයේ ගෙදරත් යනවා. ඔව් ඉතින් කොහොමත් බිලියනපතියගේ වයිෆ් කෙනෙක්නේ. ජෝයි shopping කරපුවත් අරගෙන මෙයාගේ රූම් එකට එද්දි මෙයාගේ මිනිස්සයා එහෙම නැත්නම් ක්වාන් බලාගෙන ඉන්නේ. ඉතින් මේ දෙන වයින් එකක් බොන ගමන් ජෝයි අද සල්ලි වලට ගත්ත මෙයාගේ අලුත්ම ෆෙරාරිය ක්වාන්ට පෙන්නනවා. අද ක්වාන්ගේ උපන්දිනේ. ඉතින් ජෝයි කියන්නේ එයාගේ උපන්දිනේට තෑග්ගක් විදිහට තමයි මේ ෆෙරාරිය ගත්තේ කියලා. ඔයාලට පේනවනේ ජෝයි ගත්ත ෆෙරාරිය ලිෆ්ට් එක පාවිච්චි කරලා මෙයාලගේ කාමරේටම ගෙනල්ලා. ඔන්න දැන් අපිට පේනවා මේ දෙන්නගේ පුතාව. හැබැයි ඉතින් මිනිහාගේ කාමරේ දැක්කහම නම් එච්චර පිළිවෙල බවක් පේන්නේ නැහැ. කොහොම වුණත් ජෝයි ක්වාන්වත් හම්බෙලා තමන්ගේ දරුවවත් හම්බෙන්න අමතක කරන්නේ නැහැ. හැබැයි ඉතින් මේ කොල්ලා මේ ගෙදරින් යන්න බඩුත් පැක් කරලා. ඒ මොකද මේ සතියන්තයේ ක්වාන්ට සිරදඬුවමක් නියම වෙයි කියලා මාධ්‍යවේදීන් කියනවා. ඉතින් ඒ හින්දා මේ කොල්ලා පැරිස් වලට යන්න හිතාගෙන ඉන්නේ. මිනිහත් පොඩි 아무තු ට්‍රැක් එකක ඉන්නේ. මේ ගෙදරින් වෙන් වෙලා ගිහිලා තමන්ගේ අලුත් ජීවිතේට තමන්ගේ අලුත් මෙහෙයුමකට ලෑස්ති වෙන්න තමයි මෙයා හිතාගෙන ඉන්නේ. ක්වාන් කරන්නේ දීවර සම්බන්ධ ව්‍යාපාරයක්. මේ හින්දා මුළු සාගර පද්ධතියටම හානි වෙනවා කියලා මේ කොල්ලා තමන්ගේ අම්මට කියලා දෙනවා. හැබැයි මේ කොල්ලා තමන්ගේ තාත්තට ක්වාන් කියලා තමයි කතා කරන්නේ. මෙන්න මේ නිසා අපිට පොඩි ඉඟියක් එනවා ඇත්තටම මෙයාගේ තාත්තා ක්වාන් නෙවෙයි කියලා. ජෝයි මේ පොඩි කොල්ලට කියලා තියෙන්නේ තමන්ගේ ඇත්ත තාත්තා ඇක්සිඩන්ට් එකකින් මැරුණා කියලා. මෙතනින් සීන් එක කට් වෙලා අපිව ගෙනියනවා මිනරපොලිය කියන නගරෙට. මේ නගරේ ඉන්න එක මිනිස්සෙක්ව පොලිසියෙන් වට කරලා පේනවනේ මිනිහගේ ඇඟේ තියෙන ලේ ටික. මේ පොලිසිය කට්ටිය මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. ඔන්න ඒත් එක්කම මෙතෙන්ට කාර් එකකින් එනවා තවත් FBI නිලධාරිනියක්. මේ කාන්තාව ආපු ගමන් කියන්නේ ඔහු මගේ නිලධාරියෙක් ඔහු අත්අඩංගුවට ගන්න එපා කියලා. FBI නිලධාරිනිය ඇවිල්ලා මේ පොලිස් නිලධාරීන් ටික මෙතනින් පන්නනවා. ඉතින් මේ අභිරහස් පුද්ගලයාගේ නම ජෝන් එරික්. මම යාට මෙතන ඉඳන් එරික් කියලා කතා කරන්නම්. මේ කාන්තාව එරික්ගෙන් අහනවා කෝ ඔයත් එක්ක ඉඳපු ඩියාගෝ කියලා. එරික් කියනවා ඔහු හොඳින් කියලා. හැබැයි ඔන්න ඒත් එක්කම වෙලියුම් පටි දාපු එක මිනිහෙක් අපට පෙන්නනවා ට්‍රොලිය දිගේ හොස්පිටල් වාහනයට දාන. මම හිතන්නේ ඔහු තමයි ඩියාගෝ. එරික් වාට තිබුණේ තත්ත්වය නිරීක්ෂණය කරලා වාර්තාවක් දෙන්න විතරයි. එහෙම නැතුව මේ දේවල් විනාශ කරන්න නෙමෙයි. මට සිද්ධ වෙච්ච හැමදේම පැහැදිලි කරලා දෙන්න. ඔන්න එනං අහගන්නකෝ. මම කිචන් එකේ පුඩින් වගේක් බේක් කරන ගමන් හිටියේ. ඒ අතරේ මිනිස්සු වගේක් බඩු ටිකක් අරගෙන එනවා මෙයා දකිනවා. ඉතින් මෙයා මේ දේවල් ඩියාගෝට ඇස් වලින් පෙන්නනවා. ඩියාගෝ තමන් ගාව තියෙන රහසිගත කැමරාවකින් මේ දේවල් පටිගත කරනවා.
හැබැයි අවාසනාවට මේ හින්දා ඩියාගෝ ගාව තිබ්බ FBI ලාංඡනය බිමට වැටෙනවා. මේ දේවල් දකින්නම මිනිසු ටික මේ නිසා පීයකුත් අරගෙන ඩියාගෝට අනින්න මේ මිනිස්සු ටික එනවා. හැබැයි ඉතින් හරිම වෙලාවට එරික් ඉඳපු ඉඳ කොහොම හරි කොල්ලා බේරනවා. හැබැයි ඉතින් අහක යන හැඳිපාරක් නම් ඩියාගෝට කන්න වෙනවා. ඔයාලට පේනවනේ එරික් කියන්නේ කොච්චර දක්ෂ සටන්කාරයෙක්ද කියලා. හැබැයි ඉතින් එක වෙලාවකදී එරික් ගහන පාරක් හින්දා කිචන් එකේ තිබ්බ උණු වතුර ටිකක් ඩියාගෝගේ මූණටත් වැටෙනවා. අහක යන ලෙඩ තමයි ඩියාගෝ කොල්ලටත් වැටෙන්නේ. ඩියාගෝව උස්සගෙන මෙතනින් එරික් යන්න හදද්දි තවත් මැරයෝ ටිකක් එනවා. ඔන්න ඉතින් මේ විදිහට තමයි මේ සටන තවත් දුර දිග යන්නේ. පේනවනේ ඉතින් මේ සටන පුරාවටම අපේ එරික් කොල්ලා පාවිච්චි කරන්නේ සාස්පානක්. මට පේන්නේ එරික්ට හොඳට සාස්පාන් හසුරවලා පුරුදුයි වගේ. පේනවනේ එළියින මිනිස්සුන්ට කොහොමද මේ සටන පේන්නේ කියලා. හැබැයි ඉතින් එක වෙලාවකදී එරික්ගේ අතින් කැරට් ගාන එකකින් ඩියාගෝගේ අත කැපෙනවා. ඒකත් කමක් නෑ කියලා ඩියාගෝව උස්සගෙන එරික් මෙතන යන්න හදද්දි ආපහු ඩියාගෝට පාරක් වදිනවා. මේ ෆයිට් එක වෙලාවේදී එරික් තෙල් බෝතල් දෙකක් අරගෙන තවත් මැරේගේ ඔලුවට ගහනවා. එහෙම ගහලා ගිනි තියෙන එකකින් මුව ගිනි තියනවා. ඉතින් මෙහෙම මේ මිනිසයා ගිනි ගන්න ගමම්ම හොටෙල් එකේ ඉස්සරහම තියෙන මාළු ටැංකියට දුවගෙන ගිහිලා මාළු ටැංකියට පයින්නවා. මේ නිසා ඇවිල්ලා ඉඳපු ගෙස්ලා ටිකත් කලබල වෙලා මෙතනින් දුවනවා. මේ වෙලාව පාවිච්චි කරලා එරික් ඩියාගෝව මේ සුඩින් තියලා යනවාර ගිනිගත්ත පුද්ගලයා වල්ලන්න. මේ වෙලාවේදී ඩියාගෝ දකිනවා කිචන් එකේ ගිනි ඇවිලෙනවා. එරික් අර ගිනිගත්ත පුද්ගලයා ගාවට ගිහිල්ලා දෙපාරක්ම මාළු ටැංකිය ඔළුව ඔබලා ප්‍රශ්න කරනවා. හැබැයි ඉතින් වැඩි වෙලාවක් නම් මෙහෙම ප්‍රශ්න කරන්න හම්බෙන්නේ නැහැ. තවත් එක පුද්ගලයෙක් ඇවිල්ලා මේ දෙන්නටම වෙඩි තියනවා. මේ නිසා වලට පේනවනේ මාළු ටැංකියත් හිල්ලලා සම්පූර්ණයෙන්ම වතුර පිරෙනවා මේකේ. ඒ අතරේ අර වෙඩි තියපු පුද්ගලයාත් පැනලා යනවා. ඉතින් මේ නිසා අන්තිමේදී එරික්ට ඉතුරු වෙන්නේ ග්ලාස් එක දාපු මාළුවෙක් විතරයි. ඉතින් මෙන්න මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මයික් තමන්ගේ ප්‍රධාන තුමියවත් එක්කගෙන යනවා මේ හොටෙල් එක ඇතුළට. එක්කගෙන ගිහිල්ලා ටින් වල හංගලා තිබ්බ හෙරොයින් වගේක් මෙයාගේ ප්‍රධාන තුමියට පෙන්නනවා. පේනෝනේ මේකේ මූණට ආපු සතුට. මෙතනින් පස්සේ අපිව ක්වාන් ගාවට ගෙනියනවා. මිනිහාගේ සෙක්‍රටරි ඇවිල්ලා මේ සිදුවෙච්ච මත්ද්‍රව්‍ය වැටලීම ගැන මෙයාට කියනවා. මම හිතන්නේ එරික් ඇතුළු පොලිස් නිලධාරීන් ටික අල්ලපු ඒ මත්ද්‍රව්‍ය ටික අයිති ක්වාන්ට. මේ වෙනකොට එරික් මේ හම්බෙච්ච මත්ද්‍රව්‍ය ගැන පරීක්ෂණ පටන් අරගෙන මෙයා හොයාගන්නවා මේ මත්ද්‍රව්‍යත් එක්ක බිලියනපති ක්වාන්ගේ සම්බන්ධයක් තියෙනවා කියලා. මේ ගැන මෙයා තමන්ගේ ප්‍රධානතුමියවත් දැනුවත් කරනවා. හැබැයි ප්‍රධානතුමිය නම් කියන්නේ අපි ප්‍රමාණවත් සාක්ෂි හොයාගෙන එයාට විරුද්ධව කටයුතු කරමු කියලා. ඒ මොකද ඔහු බිලියනපතියෙක් එක සාක්ෂියක් තියාගෙන එයාට විරුද්ධව කටයුතු කරන එක තේරුමක් නැති වැඩක්. හැබැයි එරික් ඉල්ලන්නේ මට තායිපේ ගිහිල්ලා මෙයා ගැන විමර්ශනය කරන්න අවසර දෙන්න කියලා. ඒ මොකද තායිපේ වල තමයි ක්වාන් ඉන්නේ. නෑ එරික් කොහෙත්ම බෑ මට මේකට අවසර දෙන්න බෑ. ඔයාට මතකයිනේ අවුරුදු 15කට කලින් මොන වගේ දෙයක් දුනේ කියලා. අවුරුදු 15කට කලින් තායිපේ වල මොන හරි දෙයක් වෙලා තියෙනවා. හැබැයි ඒ මොකක්ද කියලා අපිට දැම්මම කියන්නේ නැහැ. එරික්ගේ කරදරේ හින්දා මේ ප්‍රධානතුමිය කරන්නේ මෙයාව අනිවාර්ය නිවාඩු යවන එක. ඒ මොකද කලින් කරපු මිෂන් එකත් මෙයා හැවනේ. ඉතින් මේ ලැබුණු දීර්ඝ නිවාඩුව හින්දා මෙයා කාටවත් කියන්නේ නැතුව තායිපේ වලට යනවා. මේ වෙනකොට ජෝයි YouTube එකේ නිවුස් එකක් බලන ගමන් ඉන්නේ. මේ වීඩියෝ එක රූගත කරන්නේ තායිපේ වල. ඉතින් මේ රූගත කිරීම වල අතරතුරේදී මෙයා දකිනවා එරික් මෙතනින් යනවා. මේක දැක්ක ගමන් ජෝයිට පරණ සිදුවීම් පෙළක් එක දිගට මතක් වෙනවා. මම හිතන්නේ ජෝයි වගේම එරික් අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වගේ. ඒ වගේම තව පැත්තකින් එරික්ව පිකප් කරගන්න තවත් යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා. මේ තුන්දෙනා මෙහෙමම යන්නේ ලොකු හොටෙල් එකකට. ඔයාලට පේනවනේ මෙයාලගේ සූට්කේස් වල තියෙන තුවක්කු ටික. මෙයාලා මෙහෙම ලෑස්ති වෙන්නේ බිලියනපති ක්වාන්ගේ පෞද්ගලික ලෙජරේ හොරකම් කරන්න. ඒ මොකද ඒ පොතේ තමයි ක්වාන්ගේ හැම නීති විරෝධී වැඩක්ම ලියලා තියෙන්නේ. දැන් අපිව ගෙනියනවා ජෝයි ගාවට. ජෝයි බාත්රූම් එකට වෙලා තමන්ගේ කලින් පෙම්වතාගේ ෆොටෝ ටිකක් බලන ගමන් ඉන්නේ. ක්වාන් මෙතෙන්ට එනවත් එක්කම ඇය මේ දේවල් හංගනවා. ක්වාන් ජෝයිව තමන්ගේ ඔෆිස් රූම් එකට ගෙනියනවා. ඔෆිස් රූම් එකේදී ජෝයිගේ පුතාට ක්වාන්ගේ බොඩිගාඩ්ලා ටික හොඳටම ගහනවා. ඉතින් මේ පොඩි කොල්ලගේ නම තමයි රේමන්. මේකට හේතුව තමයි රේමන් ක්වාන්ගේ පෞද්ගලික ලෙජරේ හොරකම් කළා. ඔයාලට මං කලින් කිව්වා වගේ ක්වාන්ට තමන්ගේ පෞද්ගලික ලෙජරේ ගොඩාරියක් වටිනවා. මේකට හේතුව තමයි රේමන් තල්මස්සුන්ට ගොඩාරියක් කැමතියි. ඉතින් ක්වාන්ගේ නීති විරෝධී බිස්නස් වැඩ හින්දා තල්මස්සු ගොඩාරියක් මැරලා තියෙනවා. කොහොමත් මේකට විරුද්ධවත් ක්වාන්ට නඩුවක් පැටලා තියෙන්නේ. හැබැයි ඉතින් ක්වාන් මෙතෙන්දි රේමන්ට හොඳටම බයින්නේ ලෙජරයේ එක කොටසක් විතරයි තල්මස්සු ගැන තියෙන්නේ. අනිත් ඔක්කොම තියෙන්නේ එයාගේ පෞද්ගලික බිස්නස් ගැන. ඉතින් ඒ නිසා ක්වාන් කේන්තියෙන් අහන්නේ කොමගේ ලෙජරය කියලා. ඉතින් මේ ඇස්සේ ජෝයි ක්වාන්ගෙන් ඉල්ලනවා තමන්ගේ ළමයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න දෙන්න කියලා. ඉතින් ජෝයි තමන්ගේ පුතාට කියන්නේ ලෙජරේ තියෙන තැන මෙයාට කියන්න කියලා. හැබැයි ඒ වෙනකොටත් ප්‍රමාද වැඩි.
මේ කොල්ලා ඒ ලෙජරය FBI නියෝජිත එරික් ගාවට යවලා. ඔන්න දැන් තමයි අපිට තේරෙන්නේ එරික් කියන්නේ මෙයාගේ ඇත්තම තාත්තා කියලා. හැබැයි මේ කොල්ලා කොහොමද එරික්ව සම්බන්ධ කරගත්තේ කියලා තාමත් අපිට අභිරහසක්. ඉතින් මේ කොල්ලා තමන්ගේ අම්මට කියන්නේ විනාඩි 5ක් දෙන්න කියලා. ඒ මොකද විනාඩි 5ක් ඇතුළත ඒ පොත එරික්ට හම්බෙනවා. ඊට පස්සේ එරික් ඇවිල්ලා මෙයාලව බේරගනී කියලා රේමන්ඩ් විශ්වාස කරනවා. කොහොමුණත් තමන්ගේ පුතා කරපු මේ මෝඩ වැඩේ හින්දා මුට අනිවාර්යයෙන්ම මැරෙන්න සිද්ධ වෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ විනාඩි 5ක් ගන්න ඕනේ හින්දා ජෝයි ක්වාන් එක කතා කරනවා. ජෝයි සිගරට් එකකුත් පත්තු කරගෙනම තමයි කතා කරන්නේ. තමන්ගේ බිරිඳම ක්වාන්ට මෙහෙම සලකනවා දැකපු එක බොඩිගාඩ් කෙනෙක්ට hina යනවා. මම හිතන්නේ ඔය hina වුණ අවසාන අවස්ථාව තමයි මේක. පේනෝනේ මිනිහට වෙච්ච දේ. ඊට පස්සේ ක්වාන් තුවක්කුවත් අරගෙන යන්නේ රේමන් ගාවට. රේමන්ට තුවක්කුවක් දික් කළා අවසාන වතාවට ක්වාන් අහන්නේ කොමගේ ලෙජරේ කියලා. විනාඩි 5 ගත වුණ හින්දා රේමන් හිතනවා අදාළ තැනට ලෙජරේ ගිහිල්ලා ඇති කියලා. මගේ යාළුවෙක් ලවා මැරියට් හෝටලේ 20/18 කියන කාමරෙට මම ලෙජරේ යවුවා. ඩිජිටල් ඉන්විටේෂන් කාඩ් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්නයි හදන්නේ. ඔය අලුත් විතර හිතන කෙනෙක් නම් ඔයාගේ ඉවෙන්ට් එකට පරණ ආරාධනා පත්‍ර වෙනුවට අලුත් ක්‍රමයක් පාවිච්චි කරන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. හෝම් ආටිස් අපි වෙඩින්, ෂොප් ඕපනින්, බර්ත්ඩේ වගේ දේවල් වලට ඩිජිටල් ආරාධනා පත්‍ර හදනවා. ඒ වගේම ටියුෂන් සහ පාසල් වලටත් ඩිජිටල් ලීෆ්ලට් අපි හදනවා. අදාළ කෙනාගේ ජංගම දුරකථනයටම මේ කාඩ් එක ලින්ක් එකක් විතර වගේම QR එකක් විදිහට යවන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න පහළ තියෙන නම්බරයට WhatsApp message එකක් දාන්න. ඔන්න අපි දැන් ගෙනියනවා ඒ හෝටලේ 20/18 කාමරේට. ඔව් අපි හිතුවා වගේම මේ කාමරේ ඉන්නේ අපේ FBI නිලධාරීතුමා. මිනිහා තුවක්කුවත් සූදානම් කරගෙන ඉන්නකොට කවුරු හරි බෙල් එක රින් කරනවා. මෙයා ඇවිල්ලා බලද්දි බිම තියෙනවා ඒ රතු පාට ලෙජරය. ඉතින් මෙයාලා තුවක්කුත් අරගෙන ආවේ මේ ලෙජරේ හොයාගන්න. හැබැයි ඉතින් හිතුවට වඩා ලේසියට මෙයාලගේ කකුල් දෙක මුලටම මේ ලෙජරේ ඇවිල්ලා. දැන් අපව ආපහු ගෙනියනවා එරික් ගාවට. එරික් තමන්ගේ කණ්ඩායමක් යවනවා ලෙජරේ කොහොම හරි හොයන් එන්න කියලා. ඉතින් දැන් කොවාන් රේමන්ට කරපු ද්‍රෝහිකමට දඬුවම් කරන්න යන්නේ. කොවාන් කඩුවකුත් අරගෙන රේමන් ගාවට එනවා. හැබැයි ඉතින් හරිම වෙලාවේදී ජෝයිට පුළුවන් වෙනවා බොඩිගාඩ් කෙනෙක්ගේ තුවක්කුවක් ගන්න. ඉතින් තුවක්කුව දික් කරලා කොවාන්ට කියනවා මෙතනින් අයින් වෙන්න කියලා. මේක දැකපු කොවාන් පුතාව අතෑරලා ජෝයි ගාවට එද්දී අත් දෙක ලියාගත්ත රේමන්ට පුළුවන් වෙනවා කොවාන්ගේ ඔළුවට යකඩ කෑල්ලකින් ගහන්න. මේ හින්දා අන්තිමේදී පුළුවන් වෙනවා මේ දෙන්නට මෙතනින් පැනගන්න. ජෝයි මෙහෙම පැනලා යන්නේ අලුතින්ම ගත්ත ෆෙරාරියෙන්. දැන් මේ දෙන කෙලිම හෝටලයට යන්නේ එරික්ට අනතුරු අඟවන්න. සිදුවීමෙන් පස්සේ කොවාන් නැහැරෙද්දි එයාගේ අත් දෙකට මාංචු දාලා. ඔන්න මේ වෙද්දි කොවාන්ගේ ගෝලියෝ ටික අර හෝටල් එකට එනවා. ඒ අතරේ එරික් කරන්නේ එයාට හම්බෙච්චි ලෙජරයේ පිටපත් ගන්න එක. ඔන්න ඒ අතරේ මැරයෝ ටික තුවක්කු ටිකත් ලෑස්ති කරගෙන අදාළ රූම් එකේ බෙල් එක නාද කරනවා. ඉතින් මේත් එක්කම එරික්ගේ රූම් එකෙත් බෙල් එක රින් වෙනවා. එරික් ගිහිල්ලා බලනවා කවුද එහා පැත්තේ ඉන්නේ කියලා. ඒ අතරේ මැරයෝ ටික බෙල් එක රින් කරපු රූම් එකේ දොරත් ඇරෙනවා. හැබැයි එහා පැත්තෙන් නම් මතුවෙන්නේ වෙන කාන්තාවක්. මේ නම් ඉන්නේ තමන් හොයාගෙන ආපු කෙනා නෙමෙයි කියලා මෙයාලට තේරෙනවා. ඒ වගේම එරික් දොරෙන් එහා පැත්තේ බලද්දී ඉන්නේ කාන්තාවක් වගේම ළමෙක්. මේත් එක්කම එරික්ට පරණ සිදුවීම් පෙළක් මතක් වෙනවා. එරික් දොර ඇරලා එළියට එනවත් එක්කම ජෝයි මෙයාව අඳුන ගන්නවා. එරික් ඔයා ඉන්නේ ලොකු අනතුරක. කොවාන් දන්නවා ඒ ලෙජරේ තියෙන්නේ ඔයා ගාව කියලා. ඉතින් එයා මැරයෝ ටිකක් එව්වා ඒ ලෙජරේ අරගන්න. ඔන්න එහෙම කියනවත් එක්කම ලිෆ්ට් එකකින් එකපාරට මතුවෙන්නේ කොවාන් එවපු මැරයෝ ටික. මෙතන ඊළඟට වෙන්න යන දේ දැනගත්ත එරික් තමන්ගේ පිස්ටල් එක අරගෙන මුන්ට වෙඩි තියනවා. ඒත් එක්ක මැර කණ්ඩායමේ ලොක්කත් මෙයාට වෙඩි තියනවා. ඊට පස්සේ මැරයෝ ටික මේ රූම් එක වට කරලා දොරට වෙඩි තියනවා. ඒ අතර මේ මැර කණ්ඩායමේ ලොක්කා කොවාන්ට කෝල් එකක් ගන්නවා. කොවාන් නම් කියන්නේ තමන්ගේ බිරිඳ වැරෙන්න අනිත් හැම කෙනෙක්ම මරන්න කියලා. මුලින්ම මේ මැරයෝ ටික දොර කඩාගෙන ගේ ඇතුළට එනවා. මේ මැරයන්ගේ වෙඩිපාරින් එරික්ගේ යාළුවන්ට නම් වෙන්නේ මැරෙන්න. ඒත් එක්කම මේ මැරයෝ ටික අර ලෙජරයත් ගන්නවා. හැබැයි මෙතෙන්දි මොලේ පාවිච්චි කරපු එරික් දුම් බෝම්බෙකුයි ඊට පස්සේ තවත් ග්‍රනේඩ් එකකුයි දාලා ජෝයිවයි රේමන්වයි අරන් මෙතනින් පැන ගන්නවා. මේ වෙලාවෙම මේ හොටෙල් එකට පොලිසියනොත් එනවා. ජෝයි FBI නිලධාරියෙකුණත් එයා දැන් ඉන්නේ නිවාඩු පිට. ඒ හින්දා මෙයාට බලතල පාවිච්චි කරන්න බෑ. කොහොම හරි එරික් මෙතන වැඩ කෑල් ටිකක් දාලා පැනලා යනවා. මෙතෙන්දි කාර් එක එලවන්නේ ජෝයි. ඔයාලා ඉතින් කොහොමද දන්නවනේ ජෝයිගේ වාහන එලවීමේ හැකියාව. කොහොම හරි ජෝයිට අන්තිමේදී පුළුවන් වෙනවා මේ පොලිස් කාර්යයන්ගෙන් බේරෙන්න. ඒ අතර කොවාන්ට මැරෙක් මෙයාගේ ලෙජරේ අරගෙන එනවා. හැබැයි කොවාන් මෙයාට ඊළඟට කියන්නේ තමන්ගේ බිරිඳ හොයාගෙන එන්න කියලා. සිද්ධ වුණ වෙඩි පාරින් එරික්ට තුවාල වෙලා. ඉතින් ඒ හින්දා ජෝයි ආරක්ෂිත රෝහලකට යනවා එරික්ට ප්‍රතිකාර කරන්න. පහුවදා එරික් ඇහැරෙද්දී ඔහු ඉන්නේ ඉස්පිරිතාලේ ඇඳේ. සිද්ධ වුණ තුවාලේ හින්දා එරික්ට ගොඩාරියක් ලේ ගිහිල්ලා. ඉතින් ඒ නිසා එරික්ට ලේ දීලා තියෙන්නේ ජෝයිගේ පුතා.
මෙතෙන්දි එරික් දැනගන්නවා ජෝයිගේ පුතා එහෙම නැත්නම් රේමන් තමන්ගේම පුතා කියලා. එරික් වගේම ජෝයි අතර සම්බන්ධයක් තිබුණාට තමන්ට පුතෙක් ඉන්නවා කියලා ඔහු දැනන් හිටියේ නැහැ. මෙතනින් පස්සේ මේ කට්ටිය ජෝයිගේ ගමට යනවා. මේ ගමනට මෙයාලා පාවිච්චි කරන්නේ වෙන වාහනයක්. මොකද ෆෙරාරිය පාවිච්චි කරොත් එimhe මෙයාලා අහුවෙන්න පුළුවන් හින්දා. මේක දීවර ගම්මානයක්. මුලින්ම ජෝයි තමන්ගේ අම්මට පුතා වගේම එරික්ව හඳුන්වලා දෙනවා. මේ ගෙදර ඇවිදිනකොට රේමන්ට සුපිරි වාහනයක් හම්බෙනවා ගේ ඇතුළේ තිබිලා. පේනවනේ මේක නම් සුපිරි වණ්ඩියක්. මෙහෙම කාලය ගත වෙලා මෙදා රාත්‍රී උදා වෙනවා. ජෝයි තමන්ගේ අතීතය ගැන කවදාවත් රේමන් එක කතා කරලා නැහැ. ඉතින් ඒ නිසා අම්මයි තාත්තයි ඔක්කොම ඉන්න තැන රේමන් අහනවා ජෝයිගෙන් තමන්ගේ අතීතය කියන්න කියලා. ඔන්න මේ නිසා ජෝයි තමන්ගේ අතීතය කියනවා. මං පොඩි කාලෙදි මගේ තාත්තයි සීයයි දෙන්නම මුහුදේ මාළු අල්ලන්න ගිහලා මැරුණා. ඉතින් ඒ නිසා කවදාවත් මගේ අම්මා මට මුහුදට බහින්න දුන්නේ නැහැ. ඉතින් මට වෙන කරන්න දෙයක් හොයාගන්න වෙනවා. ඉතින් මම පුරුදු වුණා වාහන එලවන්න. ඒ වගේම මට ඕනම වාහනයක් මොඩිෆයි කරන්නත් පුළුවන්. හැබැයි දවසක් මේ ගමට මංකොල්ලකාරයෝ ටිකක් ආවා තරුණ ළමයිව පැහැර ගන්න. කොහොමුණත් වාසනාවට මට වාහන පදින්න පුළුවන්. ඔයාලට පේනවනේ ජෝයි වාහනේත් අරගෙන යද්දි ඉස්සරහා ඉඳපු මිනිස්සුන්ට මොකද උනේ කියලා. මිනිහා උඩින් විසික් වෙලා ගියා. ඉතින් මෙයාගේ පස්සෙන් මේ මැර කණ්ඩායම පන්නගෙන යනවා. වැඩ කෑලි ගොඩාරියක් දාලා ජෝයි බේරෙන්න හැදුවත් අන්තිමේදී මේ මැරයන්ට මේ කෙල්ල අහුවෙනවා. ඊට පස්සේ මේ මැරයෝ ටික මාව මෙයාලගේ ලොක්ක ගාවට ගෙනිච්චා. මෙයාලගේ ලොක්ක වෙන කවුරුවත් නෙවෙයි කොආන්. මම වාහනේ මුලින්ම ගද්දි හැප්පෙච්ච මිනිහයා මෙයාගේ හොඳම ඩ්‍රයිවර් කෙනෙක්. ඉතින් ඔහු මට ආරාධනා කරා ඔහුගේ වාහනයක ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න කියලා. කර කියා ගන්න දෙයක් නැතුව හිටපු මට ඒක ඇත්තටම හොඳ අවස්ථාවක්. ඔන්න මෙතනින් පස්සේ එරික් තමයි කතාව දිගටම ඇදගෙන යන්නේ. මම FBI නිලධාරියෙක්. මද්ද්‍රව්‍ය තොගයක් වටලන්න මාව රහසිගතව මෙහාට එව්වා. මම ගනුදෙනුකරුවෙක් විදියට තමයි පෙනී හිටියේ. දවසක් මද්ද්‍රව්‍ය තොගයක් පස්සේ පන්නනකොට තමයි මට ඔයාගේ අම්මව හම්බුනේ. එදා සිද්ධ වුණ අනතුරෙන් පස්සේ අපි හොඳම යාළුවෝ වුණා. යාළුවෝ නෙමෙයි පෙම්වතුන්. මෙතන මෙයාලා කතාව නවත්තලා කෑම ගැනීම අවසන් කරනවා. පහුවදා උදේ එරික් යනවා ජෝයිව හම්බෙන්න. ජෝයි නගරෙට ගිහිල්ලා අලුත් කෑලි වගේක් ගෙනල්ලා මෙයාගේ පරණ වාහනේ ආපහු හදන්න. මෙතෙන්දි වෙන කතාබහේදී අපිට තේරෙනවා මේ දෙන්න කොහොමද වෙන් වුනේ කියලා. එරික්ගේ FBI ටීම් එකට ඕනි වෙලා තියෙන්නේ ජෝයිව පාවිච්චි කරලා කොආන් ඇතුළු එයාගේ පිරිසව අත්අඩංගුවට ගන්න. හැබැයි එරික් ඇත්තටම ජෝයිට ආදරය කළා. ඒ නිසා මේ මෙහෙයුමට මෙයා කැමති වෙලා නැහැ. ඉතින් මෙයා මේ ගැන කලින්ම ජෝයිව දැනුවත් කරනවා. එරික් කියන්නේ ජෝයිට තමන්ගේ වාහනේ අරගෙන ඉක්මනට මෙතනින් පැනලා යන්න කියලා. ඒ වගේම කවදාවත් ආයෙ අපිව හම්බෙන්නෙත් නැහැ කියලා මෝ කියනවා. හැබැයි එරික් මේ වෙද්දි දන්නේ නැති දේ තමයි එරික්ගෙන් ජෝයිට ළමෙක් හම්බෙන්න ඉන්නවා කියන එක. හැබැයි වර්තමානයේදී එරික් ජෝයිව බදාගෙන කියන්නේ ඔයාට ළමෙක් හම්බෙන්න ඉන්නවා කියලා දන්නවනම් මං කවමදාවත්ම ඔයාව අතාරින්නේ නැහැ කියලා. බිලියනපති කොආන් තමන්ගේ මීටින් එකක් ඉවර වෙලා එයාගේ ප්‍රධාන ආරක්ෂකයාට කියන්නේ ජෝයිව හැමතැනම හොයන්න කියලා. ඒක මුලින්ම එයාගේ ගමෙන් පටන් ගන්න කියලා කොආන් මෙතෙන්දි කියනවා. ඒ වගේම අනිත් පැත්තෙන් එරික් තමන්ගේ පුතා රේමන්ට කියන්නේ කොආන්ව හිරේ දාන්න මේ හම්බෙලා තියෙන සාක්ෂි මදි කියලා. ඒ මොකද එරික්ගේ අතට හම්බෙච්ච ලෙජරයත් ආපහු අර ආරක්ෂකයා ගෙනිච්චනේ. ඒ වගේම ජෝයිත් හොඳටම දන්නවා කොආන්ට කිසිම දෙයක් මතක තියාගන්න බෑ කියලා. ඒ නිසා එයා මොකක හරි වැදගත් දේවල් සටහන් කරනවා. රේමන් දවසක් කොආන්ගේ කාමරයට ගියපු වෙලාවක එයා දැකලා තියෙනවා යකඩ රයිනෝ කෙනෙක්. එරික් නම් හිතන්නේ සමහර විට ඒක පෙන් එකක් වෙන්න පුළුවන් කියලා. ඉතින් පුංචි රේමන් වීරයා වගේ කියනවා මං එක ගෙනල්ලා දෙන්නද කියලා. කොහොමුණත් ඒකට දෙමව්පියන්ගෙන් නම් අවසර හම්බෙන්නේ නැහැ. ඔන්නවට පෙන්නනවා පහුවදා කොආන්ගේ ගෝලයෙක් ජෝයිගේ ගමට එනවා ඔත්තු බලන්න. මේ පුද්ගලයා දකිනවා ජෝයි මේ ගෙදරක ඉන්නවා. ඉතින් තමන්ගේ බොසාට මේ විස්තරය කියන්න හැදුවත් බලනවා කවුද මෙයාගේ ඔළුවට තුවක්කුව තිබ්බේ කියලා. ඉතින් මෙහෙම තමයි මෙයාගේ කතාවත් අවසන් වෙන්නේ. ඔන්න දැන් මේ කට්ටිය මේ ගමෙන් පැන ගන්න හදන්නේ. ඒ මොකද සමහර විට මේ වෙනකොටත් කොආන්ට මෙයාලා ගැන ඔත්තුවක් ගිහිල්ලා ඇති. හැමදේම ලෑස්ති කරලා පුතා ගැන බලද්දි රේමන් මේ ගෙදර නැහැ. ඔව් ඉතින් කොහොම යන්නද මේ ගමේ කෙනෙක්ගෙන් බයික් එකක් අරගෙන එයා කොආන්ගේ ඇපාර්ට්මන්ට් එකට ගිහිල්ලා. එහෙම ගිහිල්ලා තියෙන්නේ අර යකඩ රයිනෝව ගන්න. කොහොමද රේමන්ට පුළුවන් වෙනවා රයිනෝගේ හංගලා තිබ්බ පෙන් එක හොයාගන්න. හැබැයි ඉතින් මුගේ අවාසනාවට කොආන් මෙයාව අල්ලගන්නවා. කොහොමත් මෙයාලා දන්නවා දැන් රේමන් ඉන්නේ කොආන් ගාව කියලා. ඉතින් කොආන් කියන්නේ රේමන්ව පණ පිටින් ඕන්නම් මං කියන තැනට එන්න කියලා. ඉතින් ජෝයිටයි එරික්ටයි අකමැත්තෙන් වුණත් යන්න සිද්ධ වෙනවා කොආන් කියන තැනට. ඒ වගේම කොආන්ගේ අනිත් කොන්දේසිය තමයි එරික් ආපහු ජෝයිව දාලා හිටපු තැනටම යන්න ඕන. ඉතින් ජෝයි වගේම එරික් අදාළ ලොකේෂන් එකට යනවා. කලින් කොආන් පොරොන්දුනා වගේ රේමන් හොඳින් ඉන්නවා. ඉතින් කොආන් ජෝයිව අරගෙන මෙතනින් යනවා. ඒ වගේම ඔයාලට පේනවනේ එරික්ගේ වටේටම කොආන්ගේ බොඩිගාඩ්ලා පොයින්ට් කරගෙන ඉන්නේ.
කොවාන් ජෝයිවත් අරගෙන මෙතනින් යන්න හදද්දී එරික්ට පුළුවන් වෙනවා මෙතනින් බොඩිගාඩ්ලා ඔක්කොම ටික ඉවරයක් කරන්න. පාරට දුවගෙන ගියපු එරික්ට පුළුවන් වෙනවා කොවාන්ගේ වාහනේ එලවපු ප්‍රධාන බොඩිගාඩ්ගේ ඔලුවටම තියලා දාන්න. මේ නිසා වාහනේ පාරෙන් පිට පැනලා කඩේක වදිනවා. හැබැයි ඉතින් එරික් මෙතෙන්ට එන්න කලින් කොහොම හරි කොවාන්ට පුළුවන් වෙනවා වාහනේ අරගෙන මෙතනින් පැන ගන්න. කොහොමුණත් උත්සාහය අත්තරපු නැති එරික් ළඟ පාරකින් දාලා වාහනේ ජනලෙත් කඩාගෙනම ඇතුළට පයින්නවා. මේ පැනපු පැනිල්ලට කොවානුත් එළියට විසික් වෙනවා. හැබැයි කොවාන් එළියට විසිකුණාට පස්සේ බලද්දි මිනිහා මිසින්. ඒ හින්දා එරික් මේ දෙන්නට ඉන්න කියලා යනවා කොවාන්ව අල්ලගන්න. ඒ මොකද ඔහු ගාව තමයි අර චිප් ලීටරේ තියෙන්නේ. කොහොම හරි අන්තිමේදී මෙහෙම දුවලා මේ දෙන්නම නවතින්නේ ෆිල්ම් හෝල් එක. මේ ෆිල්ම් හෝල් එකේ යන ෆයිනල් ෆයිට් එකෙන් පස්සේ එරික්ට පුළුවන් වෙනවා කොවාන්ව අත්අඩංගුවට ගන්න. මේ කොහොම වුණත් එරිකුත් මේ සංදර්ශන දැම්මේ වෙන නගරයකට ගිහිල්ලා. ඉතින් ඔයාලට පේනවනේ මිනිහාගේ අත්වලටත් හෑන්කප් දාලා. හැබැයි ඉතින් අන්තිමේදී මෙයාගේ FBI ප්‍රධානතුමේ හින්දා මිනිහටනම් ගැලවෙන්න පුළුවන් වෙනවා. එරික්ගේ අතේ අර චිප් එකක් තියෙන හින්දා මෙයාට දැන් කියන්න උත්තරයකුත් තියෙනවා. එරික් පොලිසියෙන් එළියට එද්දිම මෙතන ඉන්නේ ජෝයි වගේම රේමන්. ඉතින් මේ තුන්දෙනාම හොටෙල් එකකට වෙලා සතුටින් කාලය ගත කරන සිද්ධියකින් මේ ෆිල්ම් එක අවසන් වෙනවා. එසේනම් ඔන්න අදට අපි සමුගන්නවා. අපි දැනටමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් කියන බටන් එකත් ප්‍රෙස් කරලා අපිත් එක්ක එකතු වෙන්න. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අපි මාස්ටර් මොවි රිවිව්